ඒ ගෙදර මුලින්ම සතුටින් පිරුණු තැනක්. උදේ හිනාව, දරුවගේ සද්ද, නෝනාගේ ආදරණීය කතා. තාත්තගේ නිහඬ ආදරයත් එක්ක ජීවිතේ සරලව ලස්සන වුණා. දරුවා ඔවුන්ගේ ලෝකයේ මැද හිටියා. ඔහුගේ හිනාව ගෙදරට ආලෝකයක් වගේ. ඒත් කාලයත් එක්ක හැමදේම ටික ටික වෙනස් වුණා. නෝනාගේ අවධානය ෆෝන් එකට වැඩි වෙන්න පටන් ගත්තා. ඇය රහසිගතව මැසේජස් බලලා හිනා වුණා. ඒත් ඒ හිනාව ගෙදර කෙනෙක් වෙනුවෙන් නොවුණා. තාත්තා මුලදී ඒක ලොකු දෙයක් ලෙස ගත්තේ නැහැ. වැඩ නිසා වෙන්නේ නැතියේ කියලා ඔහු හිතුවා. කාලය ගෙවෙද්දී ඇය ගෙදරින් දුරස් වුණා. දරුවාට දෙන අවධානයත් ෆඩු වුණා. රාත්‍රිවල ඇය වෙනත් ලෝකයක හිටියා. සැකයක් තිබුණත් තාත්තා දරුවා වෙනුවෙන් නිහඬව හිටියා. එක් දවසක සත්‍යය හෙළි වුණා. නෝනා අනියම් සම්බන්ධතාවයක පැටලීලා තිබුණා. ඒක තාත්තගේ ජීවිතේ කඩා වැටුණු මොහොතක් වුණා. ඔහු කිසිවක් නොකියා නිහඬව හිටියා. ඒත් හදවතින් හැමදේම බිඳී ගියා. අන්තිමේ නෝනා තීරණයක් ගත්තා. ඇය ගෙදරින් පිටව ගියා. දරුවා තාත්තා එක්ක තනි වුණා. ඒ ගෙදර දැන් වෙනස්. කෑම මේසේ එක පැත්තක් හිස්. රැට සද්ද නැහැ. අම්මා කොහෙද? දරුවාගේ අම්මා කොහෙද කියන ප්‍රශ්නයෙන් ගෙදර නිහඬතාවය බිඳෙනවා. අපි දෙන්න ඉන්නවනි. ඒකම ඇති. තාත්තා දරුවාගේ අත තදින් අල්ලාගෙන කියනවා. ඔහු වේදනාව හංගලා හිනාවක් පෙන්වන්න උත්සාහ කරනවා. ඒත් ඇතුලෙන් ඔහු නිහඬව කඩා වැටෙනවා. අම්මා ආපහු එන්නේ නැද්ද? දරුවා ටික ටික තේරුම් ගන්න පටන් ගන්නවා අම්මා ආපහු එන්නේ නැති බව. මුලදී නෝනාගේ පැත්තේ හැමදේම අලුත් ආකර්ෂණීය වුණා. ඒත් කාලයත් එක්ක ඒ සම්බන්ධයත් හිස් වුණා. ආදරය කියලා ඇය හිතපු දේ ඇත්තරම తాවකාලික අවධානයක් විතරක් බව ඇයට තේරුණා. ඒත් ඒ වෙද්දී ආපහු හැරෙන්න පරක්කු වෙලා තිබුණා. එක දවසක ඇය දුරින්ම දැක්කා මහත්තයා දරුවා එක්ක පාරේ ඇවිදිනවා. දරුවා hina වෙනවා. ඒත් ඒ හිනාව ඇයට ආයිති එකක් නෙවෙයි. ඇය නිහඬව නතර වුණා. මම මොනවද කරලා තියෙන්නේ? ඇගේ හදවත බිඳී ගියා. රාත්‍රිවල ඇයට නිින්ද නැහැ. සතුට කියලා හිතපු හැමදේම දැන් හිස් බවක් වෙලා. ඇයට තේරුණා ඇය නැති කරගෙන තියෙන්නේ පවුලක්, දරුවෙකුගේ අනාගතය, මහත්තයාගේ ආදරය. ඇය ආපහු එන්න උත්සාහ කළා. ඒත් දැන් දොරවල් වෙනස් වෙලා. තාත්තා ඇයට සරලව කිව්වා. අපි වැරදි කරනවා. ඒත් සමහර වැරදි ආපහු හදන්න බෑ. මම දැන් ජීවත් වෙන්නේ මගේ දරුවා වෙනුවෙන් විතරයි. මේ ජීවිතේදී අපි ගන්න තීරණ අනිත් අයටත් බලපානවා. අනියම් සම්බන්ධතා කියන්නේ తాවකාලික හැඟීම් වලින් ආරම්භ වන දෙයක්. ඒවා අවසන් වෙන්නේ බොහෝ වෙලාවට ලොකු හිස්කමක් සහ පසුතැවීමක් ඉතිරි කරලා. ආදරය කියන්නේ හැඟීමක් විතරක් නෙවෙයි වගකීමක්. ඒ වගකීම අමතක වුණොත් අපි බිඳ දමන්නේ අනිත් අයගේ ජීවිත විතරක් නෙවෙයි අපේම ජීවිතත්. తాවකාලික හැඟීම් පසුපස යද්දී සමහර වෙලාවට අපි අහිමි කරගන්නේ ජීවිත කාලෙම වටිනා දේවල්. අවසානයේ ඉතිරි වෙන්නේ සතුට නෙවෙයි, නිහඬ කඳුළු, පසුතැවීම සහ ආපහු හදන්න බැරි මතකයන්. පවුලක් කියන්නේ හුදෙක් එක ගෙදරක ඉන්න මිනිස්සු ටිකක් නෙවෙයි. ඒක ආදරය, විශ්වාසය සහ වගකීම එකට බැඳුණු ලෝකයක්. ඔයාගේ తాවකාලික සතුටක් වෙනුවෙන් සදාකාලික වටිනා දේවල් අහිමි කරගන්න එපා.